ගාල්ල අධිවේගී මාර්ග බස් හිමියන්ගේ සුවද හමුවක් පීපල්ස් ලීසින් ගාල්ල ශාඛාව අනුග්‍රහයෙන් පසුගියදා සංවිධානය විය. පුරා දශක 3කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා වැඩිම බස් රථ ප්‍රමාණයක් සඳහා මූල්‍ය පහසුකම් පිරිනැමීම පීපල්ස් ලීසින් සමාගම සිදු කර ඇත. මෙම අවස්ථාවට එක් වූ පීපල්ස් ලීසින් සමාගමේ ප්‍රධාන කළමනාකාර ප්‍රදීප් සේරසිංහ මහතා පැවසුවේ රටේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සිය ජාතික මෙහෙවර උදෙසා නිරතුරුව කැපවන බවත් ඒ සඳහා සුවිශේෂී මූල්‍ය සැලසුම් PLC සතු බවත්ය. මෙම අවස්ථාවට අධිවේගී මාර්ග බස් රථ හිමිකරුවන් සහභාගී වූ අතර ඩිමෝ, NGC, ඉන්ට්‍රා ට්‍රේඩර්ස් ආයතන විසින් නවතම අධිවේගී බස් රථ පිළිබඳ හඳුන්වා දීම සිදු කෙරිණි. අධිවේගී බස් රථ සඳහා සුවිශේෂී ලීසින් සැලසුම් ලබා දීමේ හැකියාව පිළිබඳ මෙහිදී පුළුල් ලෙස දැනුවත් කිරීම සිදුවිය. ජාතික ගමනාගමන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරීන්, පීපල්ස් ලීසින් සමාගමේ සහ අධිවේගී බස් රථ නියෝජිත ආයතන නිලධාරීන් මෙම අවස්ථාවට දැනුවත් කිරීම සඳහා එක් විය. ගාල්ල ශාඛාව පීපල්ස් ලීසින් ගාල්ල ශාඛාවෙන් අපි විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හේතුව තමයි අපි අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා විශේෂ වරස් ප්‍රසාද සමග ඒ බස් රථ ගෙන්න ආනයනය කරන බස් සමාගම් තුනක් අපිත් එක්ක එකතු වෙනවා. NGC එක, ඕටෝන් එක, ඊට අමතරව ඩිමෝ. මේ බස් රථ සමාගම් තුනක් අද අපිත් එක්ක ඇවිල්ලා හවුල් වෙලා අධිවේගී මාර්ගයේ බස් රථ කරුවන් සඳහා විශේෂ වැඩමුළුවක් ඇත්තටම ඒකෙන් බලාපොරොත්තු වෙන අපි ඇත්තටම මේ බස් රථ සම්බන්ධයෙන් නවීන තාක්ෂණයත් එක්ක දියුණු වෙන යන තාක්ෂණත් එක්ක මේ බස් සමාගම් එකතු වෙලා ඒ කට්ටියගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් හැඳින්වීමක් කරලා ඒ බස් ප්‍රවර්ධනය කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පීපල්ස් ලීසින් ගාල්ල ශාඛාව හරහා අලුත් ගමනක් අලුත් පිටුවක් පෙරලන්න.